පසුගියදා ඉතාමත් කම්පනයට ලක් වූ සිද්ධියක් තමයි පුද්ගලයෙක් සජීවී වීඩියෝවකින් පැමිණ ගෙල වැළලාගෙන මිය ගිය සිද්ධිය. ඉතින් මෙම සිද්ධිය පසුගිය දිනවල රට පුරා කතා වුණා. ඉතින් මෙම පුද්ගලයා කෙසේ කොහොම කුමක් සඳහා මිය ගියාද කියලා ගොඩක් දෙනා විවිධ කතා මැව්වා. ඒ අතරින් ඔහුගේ යහළුවන් විවිධ කතා කියන්න පටන් ගත්තා. ඒ වගේම තමන්ගේ මව සහෝදරයා ඇලමින් යම් කතන්දර මෙම සිද්ධිය සමග ගෑවුණා. ඉතින් ඇත්තටම මෙහි සත්‍ය කතාව කවුරුත් තවමත් දන්නේ නැහැ. ඉතින් මෙම සිද්ධියට අදාළව ගොඩක් දෙනා චෝදනා එල්ල කළේ මෙම පුද්ගලයාගේ බිරිඳට සහ මවට. මව විසින් මෙම පුද්ගලයා අවුරුදු 10ක් තිස්සේ කොරියන් දේශයේ රැකියාවට ගොස් හරි හම්බ කරගත් මුදල් ගසා කෑ බව, ඒ වගේම හරි හම්බ කරගත් මුදලින් ඉදිකල සුවිසල් නිවස තම සහෝදරයාට ලියා දුන් බවත් ප්‍රකාශ කරා. එම හේතුව නිසා ඔහු කම්පනයට පත්ව දිවි නසා ගන්නට ඇතැයි ගොඩක් දෙනා කතා කළා. ඒ වගේම බිරිඳටත් චෝදනා කරනු ලැබුවා. ඉතින් ඇත්තටම මෙහි සත්‍ය කතාව වන්නේ කුමක්ද කියා තවමත් රහසක්. ඒ වගේම මෙම සිද්ධියට අදාළ එම ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් යම් කතා පුවතක් මවා තිබෙනවා. ඉතින් එම කතා පුවත මෙසේයි. දිනේෂ් අවුරුදු 10ක් තිස්සේ හිටියේ රට. ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙක්. යහළුවන් සමග හොඳින් කාබී විනෝද වී සිටිය පුද්ගලයෙක්. ඔහු විවාහ වෙලා බිරිඳවත් කොරියාවට ගත්තා. එහිදී ඒගොල්ලෝ අතර යම් මතගැටුම් ඇති වෙලා දිනේෂ් අවුරුද්දක් පමණ හිරේ හිටියා. ඒ ගැන අම්මලා දන්නවා. අම්මලාට ඔක්කොම සල්ලි මෙයා වැඩ කරපු දවස්වල එව්වා. එම මුදල් වලින් තමයි ඒගොල්ලෝ මේ ගේ හැදුවේ. ඒ වගේම අවුරුද්දක් හිරේ ඉඳලා දිනේෂ් නැවතත් ලංකාවට එද්දී ගොඩක් මානසිකව වැටිලා හිටියේ. අපි එක්ක ගොඩක් බිව්වා. ඒ වගේම එයාගේ දුක අපි එක්ක කතා කරා. අන්තිම මොහොතේ එයා මටත් කෝල් කරලා තිබුණා. ගොඩක් අයට කෝල් කරා. ඒ වගේම මට එක දවසක් කෝල් කළා එයාගේ ගොඩක් හිත වේදනා මාත් එක්ක කිව්වා. මම කිව්වා එයාට දිවි නසා ගන්න එපා කියලා. අපරාධේ ලස්සන ජීවිතයක් තවත් ඉස්සරහට අරගෙන යන්න තිබුණා. හොඳ ප්ලෑන් එකක් තිබුණා. අන්තිම මොහොතේ බිරිඳ නිසා වෙන්නේ නැති ඔහු මානසිකව වැටිලා හිටියේ. බිරිඳව නැවතත් ලංකාවට ගෙන්න ගන්න ගොඩක් උත්සාහ දැරුවා. බැරිම තැන ආයි ඊශ්‍රායල් යන්නත් පටන් ගත්තා. නමුත් වීසා ප්‍රශ්නයක් නිසා එම අවස්ථාවත් ඔහුගෙන් ගිලිහී ගියා. ඒ හින්දා ඔහු තවත් මානසිකව වැටුණා. අපි එක්ක උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉන්නවා. ඇත්තටම මට මේ වෙලාවේ ඔහු කෝල් කරේ නැහැ. වෙන අයට කෝල් කරලා තිබුණා. ඒගොල්ලෝ කවුරුත් එයාගේ කෝල් එක ආන්සර් කරලා තිබුණේ නැහැ. අපරාධේ මට අවසන් මොහොතේ ඔහු කෝල් කරා නම් මම ඔහුගේ තීරණය වෙනස් කරනවා යනුවෙන් ඉතාමත් සංවේදී වූ කරන්දෙනිය ප්‍රදේශයේ ඔහුගේ යහළුවෙක් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් මෙහි සත්‍ය කතාව මේ වෙනකම් කිසිවෙකු දන්නේ නැහැ. ඒ වගේම දිනේෂ්ගේ ගෙදරින් පවා මේ සම්බන්ධව නිහඬව සිටීම පුදුමය දනමන සුළු කාරණාවක්. ඉතින් ඇත්තටම මෙහි සත්‍ය කතාව හෙළිවෙනතුරු ඔහුගේ මරණය රහසක්ම වෙයි කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. ඉතින් අන්තිමට අපි ඔහුට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මතු උපදින ආත්මයක මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා. මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.